ජපානේ සිගරට් වෙන්ඩින් මැෂින් තියෙනවා. හරකගේ දිව තියෙන්නේ නේ. හරකගේ දිව තියෙන්නේ මේ ඔක්කොම හරකගේ දිවනේ. ඔක්කොම හරකගේ දිව. යා මේ දින බාන්නේ විදියට ඒකේ තියෙන්නේ අශ්ව මස්. අශ්වයන්ගේ මස් තියෙන්නේ. ගයිස් මේකත් මම හිතන්නේ ෆ්‍රෝසන් තමයි එන්නේ. මේකත් අපිට මයික්‍රෝවේව් එක දාලා බියර් තියෙනවා නම් මේ ඔක්කොම බියර්ස් තියෙන්නේ. ඒ යාළුවේ අපි ආවා. මේ තමයි ගයිස් බීෆ් ටන් එක මේ හරකගේ දිව තියෙන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ ජපානේ. වෙන්ඩින් මැෂින්ස් try කරන්න. ඔන්න guys අපි ඇවිල්ලා ඉන්නවා. අමුතු වෙන්ඩින් මැෂින් එකක් මොනවද මේකේ තියෙන්නේ? මේකේ තියෙනවා බිත්තර, කේක් ජාති, සෝස් වර්ග, අනම්මන ඔක්කොම තියෙනවා. මේක ජපානයේ පට්ටම ප්‍රසිද්ධයි මේ වෙන්ඩින් මැෂින් කතන්දරේ. ඉතින් අද අපි ඔයාලා එක්කන් යන්නේ ජපානයේ තියෙන අමුතු වෙන්ඩින් මැෂින්ස් මොනවද කියලා බලන්න. අපි ඒවා මොනවද ගන්න කියලා බලන්න. ඔබ බලන්න පෙන්නන්න. අද පටන් ගත්ත බිත්තර වලින්. බිත්තර තියෙනවා. අපි බිත්තර බලන්න. ඉතින් අපි වෙන්ඩින් මැෂින්ස් වල මෙතන වෙන්ඩින් මැෂින්ස් ගොඩක් තියෙනවා. අපි මුලින්ම බලමු අපි කාවිඩ කියමු පෙන්නන්න කියලා. අපි මුලින්ම බලමු මොනවද මේ වෙන්ඩින් මැෂින්ස් වල තියෙන්නේ කියලා. පුඩින්. පළවෙනි එකේ මොනවද තියෙන්නේ? පුඩින් තියෙනවා. බිත්තර පුඩින් නේ. තමාගෝ යකි තියෙනවා. යකි තමයි. මේ ඔක්කොම බිත්තර බේස් වෙච්ච පුඩින් තියෙන්නේ මේ 500යි 870යි. මේකේ තුනක් එක මේ බොක්ස් එකක තුනක් තියෙනවා. අපි අරගෙන බලමු. අපි පොඩි එකක් අරගෙන try කරලා බලමු රසද කියලා මුලින්ම. මේක තමාගෝ යකි. අපි මේකක් ගමු. හරි මේක ගමු අපි බිත්තර පුඩින් එක මේක බලමු කොහොමද ගන්න කියලා. මේක ක්ලික් කරා. සිලෙක්ට් කරා. ඊට පස්සේ මොකද? අපිට මේක ගෙවන්න පුළුවන් මේ කෑෂ් ගෙවන්නත් පුළුවන් ඉලෙක්ට්‍රික් මනි ගෙවන්නත් පුළුවන් අපි ඉලෙක්ට්‍රික් මනි ඕකේ පට්ට ටෙක්නොලොජි එකක් තියෙන ගයිස් නනි මේකේ මෙතනින් ඊළඟට පේමන්ට් විදිය සිලෙක්ට් කරනවා දැන් මෙතනින් එනවා බඩු ටිකනේ මෙතනින් එනවා බලමු කො ආවේ නැහැ තාම මේක මේ කවුන්ට් ඩවුන් එකක් යනවා ඒගොල්ලෝ ප්‍රිපෙයාර් කරනවා අපිට දෙන පුඩින් එක 5 4 3 2 ඔන්න දැන් එයි මෙතනින් යටින් ෂා හට්ට පුඩින් එක ඒ ක්‍රීමි එග් ඒක ලොකුයි මං හිතුවට වඩා oh my god හට්ට සයිස් එක මේ එග් වලින් හදපු පුඩින් එකක්ද මේක ක්‍රීමි එග් guys ෂා අපි මේක try කරමු මේ වාහනේ ඇතුළට ගිහිල්ලා. ඉතින් guys ඔන්න අපි ගත්තා මොකද්ද ගත්තේ? අපි ගත්තා පුඩින්. එග් වලින් හදලා තියෙන පුඩින් එකක් ක්‍රීමි එග් පුඩින් කියලා. අපි ඒක වාහනේ ඇතුළට ගිහිල්ලා try කරමුනේ. අපි තව මේකේ තියෙන වෙන්ඩින් මැෂින් එකේ තව ಜಾති ගොඩක් අපි ඒ ටිකත් පොඩ්ඩක් බලගෙන පොඩ්ඩක් බලමු. මෙතන අයින් ඉඳන් බලමු මොනවද තියෙන්නේ. මෙතන අයින් ඉඳන් බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවද මේ ඩිසර්ට් එකක් තියෙනවා. මේ මොකද්ද? නාම මේ ලා චේන් කේක් එකක් නේ. කේක් එකක් නේ. මේ දිගටම කේක්. මෙන්න මේ කේක් එක. මේකේ මොකුත් නෑ. මේ මොකද්ද මේ? මේ එග් වලින් හදපු තමාගෝ කකේ. මේ එග් වලින් හදපු මොකක් හරි එකක්ද? ඔව් තමාගෝ කකේ මේ වගේ බත්තුඩින් දාලා කන්න පුළුවන්. බත්තුඩින් දාලා කන්න තියෙන එක. මේකත් මේ සෙට් එකත් ඒ වගේම තමයි. මේ වගේ බත්තුඩින් දාලා කන්න තියෙන්නේ. මෙතන තව තියෙනවා මේ තමාගෝ කකේ කියලා. ඒකත් ෂොයු කියන්නේ ෂොයු සොයි සෝස් නේ. මෙතන තියෙනවට බිත්තර මේ බිත්තර එකක් නම් අපි ගමු. අපි ගන්න ඕනේ බිත්තර එකක්. මෙතන තියෙන්නේ මිඩ් සයිස් එකේ මේකේ බිත්තර කීයක් තියෙනවද? බිත්තර තියෙනවා 1යි ගණන් කරන්න බිත්තර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10ක් විතර තියෙනවා. මෙතන බිත්තර 10ක් විතර තියෙනවා. මම බැලුවා අපි ලොකු බිත්තර එකක් ගමු කියලා ලොකු ගොඩක්. මේකනේ. මේක. ගයිස් මේකේ තියෙනවා බිත්තර හෙන ගොඩක් මේ. පේනවද දන්නේ මේ බිත්තර සෙට් එකක් තියෙනවා මේ බිත්තර සෙට් එකම 1240යි මේ බිත්තර එක මේ මම හිතන්නේ අර මේ ෆාම් වල හැදෙන කෙලින්ම මාකට් වලට යන්න නැතුව කෙලින්ම මේ මෙතනට වෙන එකක් මොකද මෙතන එහා පැත්තේ ෆාම් එකක් තියෙන්නේ මේ ඔක්කොම බිත්තර. බිත්තර 25 30ක් අතර ගානක් මේකේ ඇතුලේ තියෙනවා. බිත්තර 25 30ක් අතර ගානක්. ෂා හොඳ එකක් බලලා ගන්න. තෝරන්න බෑ මේව. අපි නිකන් ඇස් දෙකෙන් බලලා අස්සනයි වගේ එකක් ගමු. ඇස් දෙකෙන් බලලා මේක ගලවන්න වෙනවා. ඔනේ. ගයිස් මේක බිත්තර නම් පට්ට සුපිරි පාටයි that into me. Give your meat a good old rub. අහන්න දෙයක් නැහැ ඒක ගැන. අපි බලමු බිත්තර සෙට් එකක් ගන්නකොට මොකද මායිකාවි සෑහෙන්න බිත්තර කනවා. අපි දෙන්න හෙන කුකුල්ලු දෙන්නේ. හෙන කුකුල්ලු දෙන්නේ. තනිකර බිත්තර කන්නේ. ඉතින් අපි මේ බිත්තර සෙට් එකක් ගමු. බිත්තර කියන්නේ අපේ ෆේවරිට්. ඔන්න අපි දැන් පේමන්ට් එක කරන්න හදන්නේ. මේකට සල්ලි දාන්න ඕනේ. මේක 1240යි. මේකට සල්ලි දැම්මා. සල්ලි දැම්මා අපිට මේ කෝඩ් එක ගහන්න දිනවද? කෝඩ් එක සිලෙක්ට් කරගන්න. මොකද මේක?
හොඳ බිත්තර එකක් බලන්න මේක කොහොමද? ලස්සන පාටයි. මේක හොඳයිද? හා. එහෙනම් guys මේක බටන් එක ගෙපුවා. ඒක ඇරෙනවා. බිත්තර ටික ගන්න තියෙන්නේ. ටොප් බඩු නෙමෙයි. බිත්තර කීයක් තියෙනවද බලන්න? මොකද ගණන් කරන්නේ? බිත්තර 1 2 3 සෑහෙන්න තියෙනවානේ. 30ක් විතර. සෑහෙන්න තියෙනවා. අපේ විතර සල්ලි ගමු මෙතන. මෙතන ඉතුරු සල්ලි ගමු. බලන්න අද අපේ කාවි අක්කගේ ලස්සන මේ. guys ඔයාලට හිතෙන්නේ නැද්ද කාවි අක්කව එන්න එන්න ලස්සන වෙනවා වගේ? මාව නිකන් එන්න අවුල් ගිවේගෙන යනවා මගේ ලස්සන කාවිට ගිහිල්ලා මට පේන්නේ. මගේ ලස්සන කාවිට ගිහිල්ලා යා මේ බිබානුක ලස්සනද මේ? ඕ කෑල්ල වගේ. මගේ ලස්සන අඩු වෙනවා මෙයාගේ ලස්සන වැඩි වෙනවා. ඉතින් guys අපි ගත්ත බිත්තර පොඩින් ගත්තා. බිත්තර ගත්තා. අද full බිත්තර දවසක් මේ. ටොප් බඩු. අද මෙයාට ඊළඟ සති දෙකේ මේ ඔම්ලට් විතරයි. ඊගා සති දෙකේම පාන් කෑල්ලයි බිත්තරයි තමයි දවසකට කන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේ වාහනේට යමු. වාහනේට යනවා. අපි try කරන්න කලින් තව මෙතන එහා පැත්තේ වෙන්ටිලේෂන් එකක් තියෙනවා. ඒක බලලා තව පොඩි වෙන්ටිලේෂන් එකක් තියෙනවා. එතනටත් යන්න ඕනේ. එතන මේ මොන හරි අමුතු කැම ටිකක් තියෙන්නේ. බිත්තරන් try කරන්න වෙන්නේ. අපි පොඩි එක පොඩ්ඩක් try කරමු. මේ අපි අර වෙන්ටිලේෂන් එකට ගිහිල්ලා බලමු ඊගා. guys ඔන්න ඉතින් අපි දැන් බිත්තර ටිකක් අරගෙන පුඩින් ටිකක් අරගෙන යනවා. කාවිට දුන්න බිත්තර ටික බාර දුන්න කාවිට. අපි බිත්තර ටිකයි පුඩින් එකයි වාහනේට දාලා පුඩින් එක දිය වෙයිද දන්නේ නැහැ නේ. කමන්නේ අතේ තියාගන්නද? ඔක්කොම ටික පිටිපස්සට දාමු. යාළුවනේ මේ දින අපේ වණ්ඩි ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ අපේ වීඩියෝ එක. හොදන්න නම් හම්බුන්නේ නැහැ ළඟදී. බිත්තර ටික දාලා මෙතන තියෙනවා තවත් සුපිරි වෙන්ඩින් මැෂින් එකක්. මේකේ මොනවාද තියෙන්නේ? මේකේ තියෙන්නේ මොනවාද මේ? guys හිතා ගන්න බෑ මොනවාද කියලා තියෙන්නේ මේකේ. මේකේ තියෙන්නේ corn potage vajida. අපි try කරමු මොකක් හරි එකක් try කරන්න බලන්න. එහෙනම් ඉතින් guys ඔන්න අපි දැන් සල්ලි දාන්න යන්නේ 360යි. මෙන්න මේක ගන්න. සල්ලි දානවා. $369. මේකේ 9 ටයිප් කරා. එතකොට මෙතනට එනවා බඩු. අනේ ඒගොල්ලෝ ප්‍රිපෙයාර් කරනවා මං හිතන්නේ. පැකට් කරන්න. පැටලා තියෙන්නේ. මේ තියෙන්නේ. වා. මේ යකිමු. බතල දාල්. බතල තියෙන්නේ. අපි මේකට ගිහිල්ලා මේ හැඳි දෙකක් අරගෙන යමුද? අපිට අර කන්න. උපුඩින් එක්කන්න අපි හඳි දෙයක් කරායමු කොහොමද? අපි යනවා වෙඩින් මැෂින් ගොඩකට ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක බලන්න ඕනේ. ඔයගොල්ලෝ කියන්න ඕනේ මොන වෙඩින් මැෂින් එකකටද ඔයාලා වැඩිපුර මාස කියලා. හරි ඒක ගමු. guys ඔන්න ඉතින් අපි හැඳි ටිකක් ගත්තා. පුඩින් ගන්න හැඳි ගත්තා. අපි මේකට පේමන්ට් එක කරලා අපි වාහනේදී හම්බෙමු. හල්ලෝ ඔන්න ඉතින් අපි දැන් පුඩින් ටිකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොනවාද බතල පෙරිත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙඩින් මැෂින් එකේ. තියෙනවා. Oh my god! Wow! ඉක් ගත්තා. අපි මුලින්ම එග් පුඩින් එක try කරලා බලමු. මේ තියෙන guys එග් පුඩින් එක. සුපිරි එග් පුඩින් එකක් තියෙන්නේ. ඒක තමයි එග් පුඩින් එක. අපි මේ කඩමු. ඒකේ පැකින් එකත් පට්ටා. බිත්තර පුඩින්. යාළුවේ අපි බිත්තර පුඩින් ගන්නයි යන්නේ. wow egg pudding guys ඔයාලා අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක ඔබාගෙන යන්න ඕනේ කෙල්ල කොල්ලෝ ටික wow කවුද කන්නේ මුලින්ම මේ තියෙන්නේ guys ඕක තමයි පුඩින් එක මම තාම මුලින්ම කන්නේ අම්මා පට්ටරායියා කැරමල් එක ඇවිල්ලා දැන් උඩට මේකේ. wow මාරම රසයි guys ආයේ සුපිරි. I think අහන්න දැන් එකෙන් 10ක් විතර ගත්තා පාටනේ පට්ට රහයි. මාරම රසයි එක මම මේ ජපාන් වල කාපු රසම පුඩින් එකක් තමයි. බෙස්ට් පුඩින් එක හදලා තියෙන්නේ අපි අර ගත්ත බිත්තර වලින්. පුඩින් එක රහයි කියන්නේ බිත්තර අනිවාර්යෙන් රහයි. සුපිරි. 10න් 100ක් දෙන්න පුළුවන්. 10න් 100ක් නේ ඒකනම් රහයි. ඔයගොල්ලෝ කන්නකො මේක මං කියනවට කන්න විදියක් නැහැ නේ. කාලා බැලුවා නම්
ලංකාව මෙච්චර හයක් කාලේ මම. ඒ කියන්නේ ඒක මාරම රහයි. සුපිරිම සුපිරි. 100ක් දෙනවා ඒකට 10න් 100යි. අපි ඊගාවට කන්න යන්නේ. මඤ්ඤොක් කපෙති. නෙමෙයි. බතල පෙති. බතල පෙති තමයි පීලාකට කන්න යන්නේ ගායිස් වරන. ගයිස් අපි නම් ඉතින් කැමරට තමයි කොහොමද මුල් තැන දෙන්නේ මොනා කරත් එක තමයි පැකට් එක පැකේජින් එකත් හොඳයි. ඒගොල්ලෝ අර ෆුල් අර එයා කම්ප්‍රෙසර් එකේ තමයි පැකේජින් එක හදන්නේ. මොකද වෙන්ඩින් මැෂින් වල තියෙන හින්දා පෙගිලා අනම්මනම් වෙන සීන් එකක් වෙන හින්දා වෙන්න ඇති. ඕකේ. අර ලංකාවේ සුවඳමයි එන්නේ. කා නෙමෙයි බතල. මඤ්ඤොක්කගේ. අර ලංකාවේ. හැබැයි මොකද පැන් රහයිනේ. පැන් එකක් ගත්තේ මම. අර ලංකාවේ පොඩි ඉස්සර 50ට 100ට පොඩි බෑග් වලට මඤ්ඤොක්. තීනි මොරොක්කෝ තියෙන්නේ. Quiet, please. තීනි මොරොක්කෝ කියලා. නේ. තෝක සරුණානම් මරු. අපි දැන් යනවා තව වෙන්ඩින් මැෂින් එකක් හොයාගෙන. අපි ගිහලා දැන් දිහන්නකෝ. අපි දැන් යන් බලමු මොකක්ද තත්ත්වය කියලා තුනේ. ඔන්න ගයිස් අපිට තව වෙන්ඩින් මැෂින් එකක් හම්බුණා. මේ තියෙන වෙන්ඩින් මැෂින් එක මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ තියෙනවා. මොනවද මේ තියෙන්නේ? මේකේ තියෙන්නේ බීෆ් අනම් තියෙන වෙන්ඩින් මැෂින් එකක්. බීෆ් ටන් එක තියෙන්නේ. බීෆ් හරකගේ දිව තියෙනවා මේකේ. හරකගේ දිව අනම්මනම් තියෙන්නේ. අපි එතනට ගිහින් බලමු දැන් එහෙනම්. අපි යන් එහෙනම් ලොකේෂන් දාගෙන විනාඩි 8ක් ඩ්‍රයිව් කරන්න තියෙනවා. අපි යන්. සමහරලාට උතන්ට ගියාම උතන වෙන්ඩින් මැෂින් එක නැති වෙන්න පුළුවන්. වෙන්ඩින් මැෂින් එක නැතිනොත් එහෙම ඉතින් ආයෙ අරගෙන වෙන එකක් පාගෙන යන්න වෙනවා. මොකද එහෙම දේවල් තියෙනවා. සමහරලාට මැප් එකේ පෙන්නනවා වෙන්ඩින් මැෂින් එක මෙතන තියෙනවා කියලා. ගියාට පස්සේ එතන මොකුත් නැහැ පාකින් එකක් විතරයි. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි එතනදී හම්බෙමු. ඔන්න ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි අර සර්ච් කරපු වෙන්ඩින් මැෂින් එක ගාවට. අපි හිතුවාගේ වෙන්ඩින් මැෂින් එක මෙතන තිබ්බා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මොනවද මන්ද තියෙනව මට නම් තේරෙන්නේ නැහැ. හරකගේ දිව තියෙන්නේ නේ. හරකගේ දිව තියෙන්නේ මේක මම දැන් දැක්කේ මේ ෆ්‍රෝසන්. මේක ෆ්‍රෝසන් නේ. yes. අපි ඒතකොට මේක මේ මයික්‍රෝවේව් එකට දාලා රත් කරගෙන කන්න ඕනේ. ඔව් මේක අපි ගෙදර ගිහිල්ලා හරි. අපි දැන් අරගමු. දැන් අරගෙන කොම්බිනි එකට ගිහිල්ලා රත් කරගෙන කමු. අපි මොකද මොනවද ගන්නෙ? අපි ගමු මේ මොනවද මේ හරකගේ දිවද? yes. මේ ඔක්කොම හරකගේ දිවනේ. ඔක්කොම හරකගේ දිව එක එක ෆ්ලේවර්ස් තියෙන්නේ. මේව බත් එක්කද හම්බෙන්නේ නිකන්ද හම්බෙන්නේ? නිකන් හම්බෙන්නේ අපිට බත් එක්ක කන්න. අපි කොහොමද try කරන්නේ? ගොඩක් තියෙනවා එකක් try කරමු මොකක් හරි. මේක හොඳයි නේ මේක සැර පාටයි වගේ. එහෙනම් අපි මේක ගමු. මේකට දැන් සල්ලි දාන්න යන්නේ. එතෙන්ට සල්ලි දාලා යාපා අලුත් වැඩ කරන්නත්. දාහදානේ. සල්ලි වැඩ කරන්නේ. මේ කේස් එකක් තියෙනවා guys මේ ඒ කියන්නේ මේ මෙහි වෙන්ඩින් පරණ වෙන්ඩින් මැෂින් වල මේ 10ේම අලුත් 10 කොළ දාන්න බෑ. පරණ 10 කොළයක් තමයි දාන්න ඕනේ. අපි දැන් පරණ 10 කොළයක් දැම්මා. ගතෝනි? මේක ගමුනේ. number 5. මේක හොඳයි. number 5. ඔව් number 5. 5 ඔබන්න තියෙන්නේ. ඔන්න දැන් අපේ ගෙන්න කියන්නේ. මෙතෙන්ට වැටෙනවා. යා මේ දින බාන්නේ. අම්මට සිටි මේක එන ෆ්‍රෝසන් කතන්දරයක් තියෙන්නේ වේ. කූල් කේස් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ guys 200 හරි 200 grams තියෙන්නේ මේකේ. ග්‍රෑම් 200. එහෙනම් අපි දැන් මේක අරගෙන යන් මයික්‍රෝවේව් එකට දාගෙන ඉවර වෙලා අපි ගමු. හලෝ. ඔන්න guys ඉතින් අපි දැන් ගත්ත හරක් බීෆ් ගත්තේ අපි වෙන්ඩින් මැෂින් එකේ ගත්ත බීෆ් ටන් එක. දැන් අපි ඒක මේ රත් කරගෙන හදාගෙන තියෙන්නේ මේක. අපි රත් කරලා ලස්සනට හදාගත්තා. මේ තියෙන්නේ බීෆ් ටන් එක. අපි ඒකත් එක්ක කන්න මොනවද ගත්තේ? ඒකත් එක්ක පොඩි බත් චුට්ටක් ගත්ත නැත්තම් කන්න බෑ නිකම්ම. මේක ගත්තේ. ඒ නිසා මේ තියෙන බීෆ් ටන් එක අපි ගත්ත. මේ තියෙන්නේ guys හරකගේ දිව සුවඳයි. තියෙන්නේ හරකගේ දිව මේක ඔක්කොම මැරිනේට් කරලා ලස්සනට හදලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක මැරිනේට් කළාම තියෙන ඔල්රෙඩි අපිට රත් කරගන්න විතරයි තියෙන්නේ. අපි ඒක try කරලා බලමු එහෙනම්. බත් වලට දාලා අහන්න ඕනේ. මේ තියෙන්නේ බීෆ් ටන් එක බත් වලට දාලා මේ තියෙන්නේ wow. කාලා බලමු. Till it's cool, just cool, into the mouth. Nice. හරකගේ දිව නේ මේ. කොහොමද රහ? ඒ රහයි එක. රසයි. හරකගේ දිව guys අපි මේ කන්නේ.
මොකෝ තත්ත්වේ? රහයිනේ. ගයිස් ඒක මේ අපි හිතුවේ නැති වුණාට ඒක ඇත්තටම රහයි. ඔයගොල්ලෝ ලංකාවේ ලෙමනුත් දාලා මැරිනේට් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ලංකාවේ මේ බීෆ් ටං එක කන්නේ නැහනේ. හරකගේ දිව සාමාන්‍යයෙන් කනවා අඩුයි ලංකාවේනේ. ඒනකොට මෙහි ජපානයේ මේක හරි ප්‍රසිද්ධ කෑමක් මේක. ඉතින් අපි අද try කරා බීෆ් ටං එක. මේ තියෙන්නේ බඩු පට්ට රහයි ආ. මේ තියෙන්නේ මේක තමයි මීට් එක. මේක මා රහයි ආ. අපි හිතුවේ නැති වුණාට මේ තමයි ගයිස් බීෆ් ටං එක මේ හරකගේ දිව තියෙන්නේ මේ. ඔයගොල්ලන්ට නිකන් අපිරේ වගේ ඇති උනාට මේක රහයි. රසයි නෑ. ඇත්තටම රහයි. හොඳට මැරිනේට් කරනවා. හොඳට මැරිනේට් කරලා නියමයට තියනවා ගාන්ටම. ඉතින් ඒ තමයි අපි වෙන්ඩින් මැෂින් එකෙන් ගත්ත බීෆ් ටං එක අපි බත් එක මික්ස් කරගෙන කෑවේ. අපි දැන් යන්නේ තව වෙන්ඩින් මැෂින් එකකට. යාළුවනේ ඔන්න අපි දැන් තව වෙන්ඩින් මැෂින් එකක් සර්ච් කරා. මෙතන ළඟම එකක් ඔව් මෙතන තියෙනවා. ළඟම එකක් තියෙනවා. මොනවද තියෙන්නේ එක කියලා අපි දැන් කියලා බලමු. ඒක මාර සර්ප්‍රයිස් එකක් අපි දැකලා නැහැ නේ මේ වගේ මේ වෙන්ඩින් මැෂින්. තිබ්බ විදියට ඒකේ තියෙන්නේ අශ්ව මස්. අශ්වයන්ගේ මස් තියෙන්නේ. අපි දන්නේ නැහැ ගියාම සමහරට වෙන්ඩින් මැෂින් එක නැති වෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන්. අශ්ව මස් තියෙන්න වෙනම පුළුවන්. හරි මාෂා තියෙන්න පුළුවන්. නැත්නම් අපි දන්නේ නැති කෑමක් වෙන්නත් පුළුවන්. ඔව් අපි දැක්කපු විදියට ඒකේ තියෙන්නේ අශ්ව මස්. අපි කීල්ල බලමු මොකක්ද තත්ත්වය කියලා. ඔන්න ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වෙන්ඩින් මැෂින් එක හොයාගත්තා. වෙන්ඩින් මැෂින් එක මෙතන එහා පැත්තේ තියෙන්නේ. මේකේ තියෙනවා අශ්ව මස්. අශ්වයන්ගේ මස් තියෙනවා. ඉතින් අපි දැන් try කරමු අශ්වයන්ගේ මස් මොකද කියලා තත්ත්වය. මේ තියෙන වෙන්ඩින් මැෂින් එක. වා මේකත් ෆ්‍රෝසන් සීන් එකක් මට පේන විදියට නේ. ගයිස් මේකත් මම හිතන්නේ ෆ්‍රෝසන් තමයි එන්නේ. මේකත් අපිට මයික්‍රෝවේව් එක දාලා රත් කරගෙන තමයි කන්න වෙන්නේ. කලින් කෑවා වගේ. මේක තියෙනවා එක එක ඒවා මේ තියෙනවා ගයිස්. මේ මොනවද මේවා බිත්තර දාලා නම් මනම් එක එක කතන්දර තියෙනවා ගොඩක්. එන සෙට් එකක්. මෙතන තියෙනවා ඩ්‍රින්ක්ස් වර්ග. ඩ්‍රින්ක්ස් කියන්නේ බියර් තියෙනවා නම් මනම් මේ ඔක්කොම බියර්ස් තියෙනවා. බියර් කොකාකෝලා. එතකොට මේ තියෙන අශ්ව මස් නේ. අශ්ව මස් මේ ඔක්කොම අශ්ව මස් ග්‍රෑම් 50යි. මේ මොනවද මේ බීෆ්ද? මේවා අශ්ව මස්. මේවා අශ්ව මස් නෙමෙයි. මේවත් අශ්ව මස්. මේවා අශ්ව මස්. අපි එහෙනම් අශ්ව මස් එක try කරමු නේ. මේක හොඳයි නේ. පොඩි එක try කරමු. අපි කාලා නැහැනේ අශ්ව මස්. අපිට සෙට් උන්නේ නැතොත් එහෙම හින්දා මේ පොඩි එක ගමු. අපි guys number 1 එක ගමු. number 1 එක ක්ලික් කරා. number 1 සල්ලි දැම්මා. සල්ලි දැම්මා. ඔන්න දැන් මෙතනට එනවා බඩු. ඔන්න මෙතනට එනවා. මේක හෙන සයිස් මේ. සමහරට පැකට් එකක් දෙන්න. ගයිස් මේ තියෙන්නේ අශ්ව මස් එක. අපි ජීවිතේට කාලා නැහැ අශ්ව මස් එක නේ. අපි යම් බාන මේ පැත්තට. යාළුවනේ මේ තියෙන්නේ අශ්ව මස් එක. අපි දෙන්නගේ. මේ අශ්වගේ ලෝගෝයකුත් තියෙනවා මේකේ. අශ්වගේ ලෝගෝයකුත් තියෙනවා. මං ඇදලා ගත්තා. අශ්වගේ ලෝගෝ එකක් තියෙනවා මේ. මං කාලම නැහැ. මම නම් ජීවිතේට අශ්ව මස් කාලා නැහැ. කාවි කාලා තියෙනවා. මං කාලා තියෙනවා. මට මේ කාලා පොඩි චූටි කැලක් කෑ මට වමනේ ගියා. අපිට මොකද තත්ත්වය කියලා අපි එහෙනම් මේක මයික්‍රෝවේව් එකට දාගෙන පොඩ්ඩක් රත් කරගෙන ගමු. එහෙනම් අපි යා හලෝ අපි මේ වෙන්ඩින් මැෂින් එකෙන් ගත්ත අශ්ව මස් එකේ කෑලි 6යි. මෙච්චර චූටි කෑලි 6ක් තියෙන 7ක් විතර තියෙන ඉන්න ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ ටික. මේ ලොකු පෙට්ටි එක මෙච්චරයි හම්බුනේ. වෙන්න මෙච්චරයි. වෙන්න මෙච්චරයි කෑලි අශ්වගේ මස් 1 2 3 4 5 6 7යි තියෙන්නේ. කෑලි 7යි තියෙන්නේ. මේ තමයි අශ්වගේ මස්. මේ කාලා බලමු. මම නම් කාලා නැහැ. කාවි නම් කාලා තිනවලු. try කරලා බලමු අපි එහෙනම්. ඔයා ගා. කොහමද කන්න ඕනේ? නහග්ග කන්න හදන්නේ. ඉතින් guys මේ තමයි අපි වෙන්ඩින් මැෂින් එකෙන් ගත්ත මේ අශ්ව මස්. මේ තියෙන්නේ අශ්වයාගේ මස්. කෑලි 7ක් තියෙනවා. මේ බත් එක අපි ගත්තේ නිකන් කන්න බැරි හින්දා. අපි අශ්වයාගේ මස් පොඩ්ඩක් try කරලා බලමු. Okay. මොන වගේ රසක්ද තියෙන්නේ කියලා අශ්වයාගේ මස් එකේ. මේ තියෙන්නේ අශ්වයාගේ මස් එක. මේ තියෙන්නේ අශ්වයාගේ මස්. හරි. මේ තමයි අශ්වයාගේ මස්. අපි ඒකට බත් චුට්ටකුත් දාගමු. බත් චුට්ටක් මික්ස් කරගෙන බතුයි අශ්වයාගේ මසුයි දෙකම කාලා බලමු. නිකන් එකකුත් කාවා. මේ රසම තියෙන චිකන් වගේ. චිකන් පැනුවත් ටිකක් චිකන් වගේ නේ. චිකන් වගේ. මොනක් කරා? කියන්නේ තනිකර චිකන්. ඔයාලා හිතන්නකෝ ඔයාලා චිකන් එකක් ලුණු ගම්බිරිස් මොකුත් දාන්න නැතුව නිකන් තම්බුවා කියලා.
චිකන් ලුණු ගම්බිරිස් මොකුත් නැතුව තැඹුවා කියලා හිතන්නකෝ. අන්න ඒ රස තමයි එන්නේ. වෙන කිසිම රසක් එන්නේ. එහෙම නිකන් ලොකු ආස්‍යකේ කියලා එහෙම වෙනම එකක් එන්නෙම නැහැ. තනිකර තියෙන්නේ මේ හිත තමයි නේ. හිත තමයි තනිකර මේ චිකන් මේ තනිකර තියෙන්නේ චිකන් රහ එන්නේ බත් එක්ක කද්දි. ඒවන මගේ හිතට හොඳ නෑ. මට බත් කටක් විතරක් කවලා. වෙනසක් ඇත්තෙම නැහැ. චිකන් වගේ තමයි. හල්ලෝ ඉතින් ඔන්න අපි දැන් යන්නේ කොහෙටද? අපි යන්නේ දැන් මොන හරි ඩිසර්ට් එකක් try කරන්න. අපි බලමු. Desserts. අපි දැන් බැලුවා වෙන්ඩින් මැෂින් එකක්. ඒක කුකීස් අනම්මනම් ඩිසර්ට්ස් කේක් වර්ග තියෙන්නේ. අපි එතනට යන් විනාඩි 12 ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි එතනට ගිහිල්ලා එතනදි සෙට් එක වෙනවා. ජය වේවා. ගයිස් ඔන්න ඉතින් මේ අපි විනාඩි 12ක් විතර ඩ්‍රයිව් කරගෙන ආවා මේ කුකීස් කන්න. මෙන්න බලන්නකෝ අපිට වෙච්ච වැඩේ. මේ කුකීස් වෙන්ඩින් මැෂින් එකත් හොයාගත්තා. මේ කුකීස් අනම්මනම් තියෙන එකත් හොයාගත්තා. ඒ වුණාට මේකේ බඩු ඔක්කොම ඉවරයිලු. අයියෝ බලන්නකෝ වෙච්ච වැඩේ. මේ ඔක්කොම මේ එක එක ඩිසර්ට්ස් වර්ග තිබිලා තියෙනවා. ඔක්කොම ඉවරයි. සෝරි මිෂන් ෆේල්. සල්ලි දාලවත් ගන්න නිකන් දාන්නත් එපා. ආයි සල්ලි ගන්න බැරි මේ වෙන්ඩින් මැෂින් එකේ කෑම ඔක්කොම ඉවරයිලු. අපි එහෙනම් වෙන එකකට හිත හදාගමු. යා. හායි ගයිස් ඔන්න අපිට අවැද්දියක් වුණානේ අරක ඉවර වෙලා තිබ්බනේ. අපි ඒ නිසා මොන හරි ඩ්‍රින්ක් එකක් ගන්න. අපි මොනවද ගන්න ඩ්‍රින්ක් එක? ඔව් අපි ඩ්‍රින්ක් එකක් ගන්න ආපු වෙලේ අපි පට්ට සීන් එකක් දැක්කා. අපි දැන් ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. මෙන්න මේක. ජපානයේ සිගරට් වෙන්ඩින් මැෂින් තියෙනවා. මේ යෙන් 500යි ලංකා සල්ලියෙන් 1000ක් වගේ වෙන්නේ. මේ සිගරට් ඔයාලට බොක්ස් එකම ගන්න පුළුවන්. ඔයාලට කැමති මිලි ගානෙන් ගන්න පුළුවන්. මිලි 3, මිලි 6, මිලි 10, මිලි 1 ස්විච් නම් ස්විච් අනම්ම. මේකෙත් පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේක වෙනම කාඩ් එකක් වුණේ තස්පෝ කියලා. ඔව් ඒ කියන්නේ ඔයා අඩු වයසක කෙනෙක් නෙමෙයි. ඔයා 18ට වැඩි කෙනෙක් කියලා ප්‍රූව් කරන්න මේ කාඩ් එක ඒගොල්ලෝ තියෙනවා. ඒක හදන්න ඕනේ. ඒක හැදුවොත් තමයි මේකෙන් ගන්න පුළුවන්. මේ තියෙන සිගරට් වර්ග එක එක සිගරට් වර්ග තියෙනවා. කැමල්, වින්ස්ටන්, කැමල්, පීස් කියලා මේවියස් මේක තමයි පොඩ්ඩක් ජපානයේ ප්‍රසිද්ධ. අන්තිමට වීඩියෝ එකේ අපි අද ගන්නවා. ඔව් මේ එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙනවා. එනර්ජි ඩ්‍රින්ක්ස් දෙසීසයි අසහි කිරින් බියර් සප්පොරෝ මේ ජපානයේ ප්‍රසිද්ධ බියර්ස් මේවා. බියර් බොන්න ඕනෑට බියර් තියෙනවා වෙන්ඩින් මැෂින්. ඉතින් අපි ගමු ඩ්‍රින්ක් එකක්. මොකද්ද ගන්නෙ? සල්ලි දැම්මා. මේක ක්ලික් කරා. එන්න ආව බඩු. ඒකම වෝටර් රවුන්ඩ් එකක් වගේ නේ. තියෙන්නේ බාණ්ඩේ. අපි ඒක try කරලා බලමු මේක මොකක්ද තත්ත්වය කියලා. ඒක මෙහි guys ඉතින් එක જાති ඩ්‍රින්ක්ස් වර්ග නම් තියෙනවා. රසයිද? හොඳයිද? ලංකාවේ තියෙන මේ වගේ. මේ තියෙන්නේ අපි වෙන්ඩින් මැෂින් එකෙන් ගත්ත ඩ්‍රින්ක් එක ඔරෙන්ජ් ජූස් එකක්. සංකුයික් එක වගේ. ඉතින් යාළුවනේ ඕක තමයි ඔහොම තමයි අපේ අද වෙන්ඩින් මැෂින් කතාව ගියේ. ජපානයේ වෙන්ඩින් මැෂින් කියන්නේ පට්ට ප්‍රසිද්ධයි ජපානයේ වෙන්ඩින් මැෂින් සෑහෙන යූස් වෙනවා. ඩ්‍රින්ක්ස් වර්ග වලටම සෑහෙනම යූස් වෙනවා. ඩිසර්ට්ස් වල දැන් අපි ඉන්න පැතිවල ඒක පොඩ්ඩක් අඩු වෙනවා. අපිට ඔගේ පැත්තට ගියාම මේ කප්ස් වල දාපු ඩිසර්ට්ස් වර්ග ගොඩාක් වෙරයිටිස් ගොඩාක් තියෙනවා. අනිත් එක තමයි අපි ඊගා වීඩියෝ එක try කරන්න හිතාගෙන ඉන්නවා ජපානයේ තියෙන කප් රාමෙන්. කප් රාමෙන් කියන්නේ පට්ට ප්‍රසිද්ධයි. ඕගොල්ලෝ පට්ට ආසයි කියලා අපි දන්නවා. ජපානයේ තියෙන මේකේ තියෙනවා තමයි මේ කොරියන් කප් රාමෙන්. අපි ඒවත් try කරලා අපි කියනවා ඔයාලට බෙස්ට්ම කප් රාමෙන් මොකක්ද කියලා අපි රේට් කරලා ඔයාලට පෙන්නනවා මොකද්ද හොඳම එක කියලා අපි දෙන්නගේ ටේස්ට් එක. ඔව්. අපි ජපානයේ රාමෙනුයි කොරියාවේ රාමෙනුයි දෙකම try කරනවා. ඒ හින්දා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආදල් වීඩියෝස් ටිකක් අරගෙන එනවා ඉස්සරහට. ඉතින් ඕක තමයි ජපානයේ වෙන්ඩින් මැෂින් වල කතන්දරේ. ඉතින් අපි හිතන ඔයගොල්ලෝ වීඩියෝ එක enjoy කරා කියලා. ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම connect වෙලා ඉන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ජපානයේ ඉඳලා කොල්ලොන්ට කෙල්ලොන්ට වීඩියෝස් ටිකක් ගෙනගන් අදට යවත් වෙනවා. ජය වේවා.